ඒ වගේම මට තියෙනවා කොමර්ස් විෂයට ඒකක්. එතකොට මැත් ඉංග්‍රීසි වලට ඒ තියෙනවා. එතකොට මම මුලින්ම කොමර්ස් පන්තියාවේ ගිය අවුරුද්දේ අක්කලාට මේ වගේම ක්‍රිකට් මැච් එකක් තියලා ටැග් දුන්නාට පස්සේ තමයි අපිට කොමර්ස් වඳුන්නලා දුන්නේ. ඒකට අපිට ඕ ලෙවල් වලට මාස 4ක් වගේ තමයි තිබ්බේ. ඒකට සාමාන්‍යයෙන් පන්ති ගියේ නෑ මම. මගේ ලකුණු අඩුයි. මොකද මම පන්ති ඉන්නේ ඉස්කෝලේ පන්ති ඉන්න ළමෙන් නෙමෙයි. ඉතින් කොමර්ස් අපිට පටන් ගත්ත ගමන් ටියුට් දීලා මාරම විදිහට සර් කැප වෙලා අපිට උගන්වන්න ඉගන්නුවා. එතකොට පේපර් කරා මාරම විදිහට එක්ස්ට්‍රා ක්ලාසස් දැම්මා. එක විදිහට පුළුවන් තරම් මේ අපිව ફોකස් කරලා අපිට ඕ ලෙවල් වලට අදාළ ඒවා 10 වසරේ අමාරු පාඩම් ඔක්කොම කරා. එතකොට 11 අන්තිමට ගිහින් තමයි සර් අපිට එහෙම කරේ. එතකොට ඒ වගේ ගොඩක් කැප වෙලා සර් අපිට ඒකක් ගන්න උදව් කරා. සර් නැත්නම් ඇත්තට මට මේ ඒක නෑ. මොකද මම හිටියේ සී මට්ටමේ ඒ වගේ තමයි කොමර්ස් වලට හිටියේ. එතකොට දැන් මේ පාර 9 වසරේ ඉඳලා 10 වසරට යන්න ඉන්න අයට සබ්ජෙක්ට් තෝරගන්න තියෙනවානේ ඕ ලෙවල් වලට. එතකොට මම නම් ඉස්සර කාගෙන්වත් ඇහුවෙන්නේ නෑ. මම දන්නේ නෑ. මට අර ඉංග්‍රීසි මීඩියම් කරපු හින්දා ජෝග්‍රෆි සිවික් කරන්න බෑ කියන මතේ හින්දා තමයි මම කොමර්ස් කරේ. ටැමිල් කරන්න බැරි හින්දා. එහෙම කොමර්ස් කරන්න ඇවිල්ලා අන්තිම ටිකේ මේ ගොඩ ගිය සර් හින්දා. එතකොට දැන් 9 වසරේ ඉඳලා ඕ ලෙවල් සබ්ජෙක්ට් තෝරද්දී ඔයාලත් අනාගතේට පාත් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්න. මම කියන්නේ අනිත් ඒවා කරන්න එපා කියලා. හැබැයි මම කියන්නේ ගොඩක් සාමාන්‍ය ඉදිරියට යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් කරන්න කියලා. ඉතින් කොමර්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරොත් ඔයාලට අනාගතයක් තියෙනවා ඕ ලෙවල් වලට. ඉතින් ඔයාලා ක්ලාස් යන්න ඕන නම් ඕ ලෙවල් වලට කසින්ස් ගෙන්න. මම ඇත්තටම කසින්ස් ස්තුතියෙන් තමයි මම කොමර්ස් වලට ඒකක් තියෙන්නේ. ඉතින් සර් මම කියන්නේ අනිත් නාන්දිලා මල්ලිලා හැමෝටම ඕ ලෙවල් වලට කොමර්ස් කරනවා නම් සර්ගේ මන් තියෙන්නේ කියලා.